තමයි ඔයාලට කොහොමද? හොඳින් ඇති කියලා මම හිතනවා. මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද vlog එකෙන් මම ඔයාලට ගේන්නේ පොඩි ගමනක් යන්න ලෑස්ති වෙන ගමන්. ඇත්තටම කිව්වොත් මේකත් function එකක්. ඉතින් ඒ function එකට යන්න ලෑස්ති වෙන විදිහ තමයි මම ඔයාලට ගේන්නේ. බලන්නකෝ මම ඉස්සරලාම ගියේ සැලොන් එකට ලෑස්ති වෙන්න කියලා. මේ තමයි ඉතින් මගේ අවුට්ෆිට් එක. සාරි එකක් තමා මට අඳින්න කියලා තිබ්බේ. ඊට පස්සේ මේ අපි යන ගමන් හයිවේ තමා ඉතින් අපි ගියේ. මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ ළමයි කොළඹ. කොළඹ මොනාචි ඉම්පීරියල් එකේ තමා තියෙන්නේ. මේ ඉතින් අපි යන ගමන් කට්ටියත් එක්ක පොඩි කයියක් එහෙම දාගෙන අපි ගියේදා. ඔයාලා බලන්නකෝ හොඳයිද කියලා. මේ තියෙන්නේ අපි මොනාචි ඉම්පීරියල් එකට යන ගමන් ඔය වාහනේ පාර්කින් දාලා මේ අපේ කට්ටිය යන ගමන් ඉස්සරහට ඇත්තටම මේ හොටෙල් එක ගොඩක් ලස්සනයි. ඔයාලගේ කැමත් ඉතින් ගොඩක් හොඳයි. බලන්නකෝ ඔයාලා. මේ තියෙන්නේ අපි ෆොටෝ ගත්ත තැන. ඉතින් අපි මෙතන තමයි ෆොටෝස් ගත්තේ. ඇත්තට මෙතන ලස්සනයි ගොඩක්. එක එක විදිහේ දේවල් තිබ්බා එතන. ඇත්තටම ලස්සනයි එතන. හරිම ෂෝක් ඉතින්. කට්ටියත් ගොඩාක් හම්බුණා. ඔයාලා බලන්නකෝ. ඇත්තටම වව් කියන්න පුළුවන් ඒකටම. හරිම ලස්සනයි එතන. ඉතින් අපි ෆොටෝස් අරගෙන ඉන්ඩිවිජුවල් ෆොටෝස් ගාලා ඊට පස්සේ ගෲප් ෆොටෝස් උත් අරගෙන අපි හිමීට ඇතුළට ගියා. දන්නවනේ ඉතින් අපි ටිකක් ෆොටෝස් ගහලා පොඩ්ඩක් එන්ජොයි කරා ඉස්සෙල්ලාම ඇතුළට යන්න කලින්. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන් එක. ඇත්තටම මට එදා ඩිනර් එක නම් බුෆේ එක මේ ව්ලොග් මේ වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඩෙසර්ට් එක විතරයි මට වීඩියෝ කරගන්න පුළුවන්. බලන්නකෝ ඉතින් අච්චදේ. මේ තියෙන්නේ ෆන්ක්ෂන් එක. සින්දු තිබ්බා, සින්දු දාලා තිබ්බා, තව අපි ඩාන්ස් කරා. එදා අපිට අපේ ප්ලේ වුණේ වයර් බෑන්ඩ් එක. ඉතින් මේ විදිහට තමයි කට්ටිය එක්ක අපි හිටියේ. අපේ කට්ටිය නම් එදා හරිම ලස්සනයි. බලන්නකෝ ඔයාලා. ඉතින් අපි ඩාන්ස් කරන වීඩියෝ එකක්. අපි ඩාන්ස් කරා මම ඔයාලට කලිනුත් කිව්වා අපි ගොඩක් එන්ජොයි කරා. මේ ඉතින් අපි ඩාන්ස් කරන වීඩියෝ එකක්. වයර් බෑන්ඩ් එකත් එක්ක තමයි අපි මෙහෙම ඩාන්ස් කරේ. තියෙන්නේ අපේ ෆන්ක්ෂන් එක අතරමැද
අවෝඩ් සෙරමනි අවෝඩ්සුත් දුන්නා අපිට. අවෝඩ් සෙරමනි එකකුත් එක්ක තමයි ඉතින් ගියේ මේක. ඔන්න බලන්නකෝ. අපි කට්ටියත් එක්ක ඩාන්ස් කරලා ඩිනර් එක අරගෙන ඩෙසර්ට් එකේදී නම් අපිට එක එක ඒවා තිබ්බා. ඩිනර් එකේදීත් එක එක ඒවා තිබ්බා. හැබැයි මට වීඩියෝ කරගන්න තමයි අනේ බැරි වුණේ. ඒක ඇත්තටම අපරාධයක් වුණේ. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. වීඩියෝ කරගන්න බැරි වුණා. මොනා කරන්නද නේද? Dreamers, doers, believers. They are the heartbeat of progress. They move forward no matter the challenge. And see a handful of our people. Their courage to rise, rebuild, and reach higher. Every dream of people. Their courage to rise, rebuild, and reach higher. Every dream of people. Their courage to rise, rebuild, and reach higher. Every dream. ඉතින් ඔන්න ඔහොම කට්ටිය ඩාන්ස් කරනවා ඒවා තියෙනවා. එන්ජොයි කරා ඉතින් ෆොටෝස් ගත්තා වීඩියෝස් කරා. මං නම් ඉතින් කොහෙ ගියත් අමතක කරන්නේ නැහැ ෆොටෝ එකක් ගන්න. මං ඇත්තටම හරි ආසයි. ඒ කියන්නේ අපේ ජීවිතේ මෙමරිස් තියාගන්න ඕනනේ අපි. මේ ඉතින් අපේ ටේබල් එක අපේ සෙට් එක තමයි මේ ඉන්නේ. ඇත්තටම එයාලා දන්නෙත් නැහැ මං එයාලා වීඩියෝ කරනවා කියලා. ඉතින් මම හරි ආසයි ඉතින් ඔය වගේ පොඩි මෙමරි එකක් තියාගන්න එන්ජොයි කරන්න ඒ වගේ දේවල් වලට ඉතින් ආසයි. ඒක නිසා ෆොටෝස් එහෙම ටිකක් ගන්නවා වැඩි. වීඩියෝ උනත් කරන ටිකක් වැඩි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ ආසාව. මේක තමයි අපි හිටපු ටේබල් එක. කන්න තිබ්බා, බොන්න තිබ්බා. එහෙනම් සෙරමනි එක යන ගමන් එහෙනම් ඉතින් vlog එක අදට ඔච්චරයි. එහෙනම් අපි තවත් අලුත් vlog එකකින් හමු වෙමු. එහෙනම් ඉතින් bye. like කරන්න, comment කරන්න.